අයිබෝන් සාදරෙන් පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම සිලෝන් සුපර් බයික් රයිඩර් YouTube channel එකට මගේ නම තිල්න. අද අපි කතා කරන්නේ මේ 2026 Honda PCX 125 බයික් එක ගැන. ඔක තමයි බයික් එකේ මේ external view එක. බයික් එක යන ගමන් කතා කරමු බයික් එකේ ඉතුරු ටික. මේක ස්මාර්ට් කී තියෙන්නේ අපිට අතරම මෙතන දාන්න ඕන වෙන්නේ නැහැ. බයික් එක ස්ටාර්ට් කරන ප්‍රොසීජර් එක බලන්න පේනවා ඇති මේ ඔබ පුහම මෙතන පාර වටේ පත් වෙනවා. ඒක ඔබලා කරකවන්න තියෙනවා. මේ බයික් එකේ සයිලන්ට් ස්ටාර්ට් තියෙනවා. ඔයගොල්ලෝ ස්ටාර්ට් කරපුවාම මෙතනින් මේ බයික් එකේ සයිලන්ට් ස්ටාර්ට් තියෙනවා. ඔයගොල්ලෝ ස්විච් ඔන් කරපුවාම මෙතනින් මේ බයික් එකේ මේ සයිලන්ට් ස්ටාර්ට් තියෙනවා. ඔයගොල්ලෝ ස්විච් එක ඔන් කරපුවාම මෙතන කොළ පාට මෙතනින් පෙන්නනවා සයිලන්ට් ස්ටාර්ට් ඔන් එක ඔෆ් එකේ තියෙන එක ඔන් කරපුවාම මේ මේ බයික් එක දැන් මෙතනින් මේ එන්ජින් ස්ටොප් ඔන් කරලා තියෙන්නේ. අපි ගිහිල්ලා මේ නතර කරොතින් නතර කරලා චුට්ට වෙලාවකින් එන්ජින් එක ඔටෝ ඔෆ් වෙනවා. දැන් මම නතර කරලා තියෙන්නේ. අන්න එන්ජින් ස්ටාර්ට් ස්ටොප් ලයිට් එක පත් වුණා. එන්ජින් එක නතර වුණා. කිසිම දෙයක් ස්ටාර්ට් නැහැ. එතකොට ඇක්සලරේටර් අල්ලපුවාම බයික් එක සයිලන්ට්ලි ස්ටාර්ට් වෙලා යනවා. ඒක එහෙම සීම්ලස්ලි වෙනවා. බයික් එකේ මේ ABS තියෙනවා. සිංගල් channel ඉස්සරහ විතරයි. හැබැයි බ්‍රේක් සෑහෙන හොඳයි. මොකද ඉස්සරහ පස්සේ දෙකම ඩිස්ක් බ්‍රේක් නිසින් බ්‍රේක්ස් තියෙන්නේ. මේ බ්‍රේක් සෑහෙන හොඳයි බයික් එකේ. හරිම කම්ෆර්ටබල්. අනිත් එක මේ වයිසර් එක කල් හැමුණාට මේ වයිසර් එක මැද්දෙන් මේ දැන් මේ ගන්න තිබුණාට අපි නිකන් එයා පොකට් එකක් ඇතුලේ වගේ ඉන්නේ. අර මූණට එහෙම එච්චර කුලම් පාරක් වදින්නේ නැහැ. අද මේ සීටින් පොසිෂන් එකයි සීට් එකයි ඔක්කොම ගත්තාම හරි සැපට යන්න පුළුවන් බයික් එක. හැබැයි මේ පොඩි දෙයක් තියෙනවා මේකේ දැන් 125 නේ. එකපාර ඇක්සලරේටර් එක අල්ලුව ගමන් බයික් එක පිකප් වෙලා යන්නේ නැහැ. දැන් එන්ට්‍රොක් එකේ එහෙම තියෙනවා. එන්ට්‍රොක් එක අල්ලපු ගමන් එන්ට්‍රොක් එකේ යනවා කඩාගෙන. මේක නෑ චුට්ටක් වෙලාවක් යනවා මේ ස්පූල් වෙන්න බයික් එක. පොඩ්ඩක් අර ස්කූටරේ මට නම් මේක මේ වාහන ඉස්සර කරන්න පවර් එක චුට්ටක් මදි. මම හිතනවා මේ 160 ප්‍රශ්නේ ඉච්ච නැතුවද කියලා. මම අතන 160 පදලා නැහැ. මම පදලා බලන්න ඕන බයික් එක. මේ මට හිතනවා මේ ප්‍රශ්නේ 160 සෑහෙන අඩු ඇති කියලා. මේ 125 එක 160 එකට කම්පෙයාර් කරපුවාම මේ ෆුවල් එකොනොමි එක සෑහෙන හොඳයි. දැන් මේකේ දැන් පෙන්නන ඇවරේජ් එක ලීටර් කිලෝමීටර් 49.5ක් කරලා තියෙනවා කියලා. දැන් ඔක පෙන්නන්නේ ටෝටල් කොච්චර දුවලා තියෙනවද කියලායි මේ ඇවරේජ් එක කොච්චර පෙට්‍රල් කරනවද ලීටර් කියලායි. ඉතින් 50ක් කියන්නේ සෑහෙන හොඳ ප්‍රමාණයක් ස්කූටර් එකකට විශේෂයෙන්ම. මේ කවුරු හරි මේ එකක් ගන්න ඉන්නවා නම් ඇත්තටම මේ මට බයික් එක රෙකමන්ඩ් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. මට එකම අවුල තියෙන පොඩ්ඩක් ගාන මේ PCX එක මට හිතෙනවා ඒ ගාන පොඩ්ඩක් සැර වැඩි කියලා. දැන් යනගෙන යූස් කරපු එකක් දුවපු නැති එකක් වගේ ගන්න පුළුවන් නම් මේ බ්‍රේක් සෑහෙන හොඳයි. සංගීත සෑහෙන හොඳයි. මේක පොඩ්ඩක් හයියෙන් යද්දි තවම බ්‍රේක් කරලා බලන්න.
මේක ඉතින් එක ප්‍රශ්නයක් තමයි මේ කවර් Honda එකේ දාලා මේ ටර්න් සිග්නල් එක මෙතෙන්ට දාලා හෝන් එක මෙතෙන්ට දාලා හෝන් ගහනවා කියලා සිග්නල් දානවා සිග්නල් දානවා කියලා හෝන් ගහනවා ඉවරයක් නැහැ ඉතින්. ඉතින් හැම බයික් එකකම මේක අනිත් පැත්තට දෙන්නේ. ඕක තමයි මේ quick review එක PCX 125 එකේ. බලන්න බොහොම ස්තුතියි. Ride safely.